ඉස්සලාම මම කිව්වොත් මේ බොඩ් බෑෂ් කියන concept එක ඇති වෙන්නේ මම අපේ සීනියර් බැච් එකේ අයියලා ඉන්න බෝඩින් එකට යනවා අපේ ඔය කැම්පස් එකේ වැඩකට දාලව. එහෙම යනකොට අපේ සීනියර් බැච් එකේ අයියලා රොබෝ කෙනෙක් හදා ඉන්නවා. ඊට පස්සේ මේ මම දැන් ඒක බලාගෙන ඉන්න එක මම කැම්පස් එකේ ෆස්ට් ඉන්න කාලේ. බලාගෙන ඉන්නකොට මට එතන අපේ සීනියර් බැච් එකේ අයිලන්ඩ් ෆස්ට් එච්චල අයියා ඉන්නවා. ඉතින් එයාලා එකතු වෙලා පොඩ්ඩක් එක දේවල් සාකච්ඡා කරලා ඒ තියෙන දේවල්ම පාවිච්චි කර ලස්සන රොබෝ කෙනෙක් හදනවා. ඉතින් මම ඔක සෑහෙන වෙලාවක් බලන් ඉඳලා ඊගා දවසේ කම්පිටිෂන් එකටත් මම සම්බන්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ මට හිතෙනවා අපිත් රොබෝ කෙනෙක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ එතන තමයි අමිලස අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි එකතු වෙලා ඊගා අවුරුද්දේ කම්පිටිෂන් එකට අපි රොබෝ කෙනෙක් හදනවා. ඊට පස්සේ එතනින් තමයි අපි රොබෝලා ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඇත්තටම අපි හිතුවට දැන් මම මෙකාට්‍රොනික් ඉගෙන ගත්ත කෙනෙක් වුණාට ප්‍රායෝගික මෙකාට්‍රොනික් තියෙන්නේ ඇත්තටම මේක ඇතුලේ. ඉතින් ඒක අපි ටිකෙන් ටික ඩෙවලොප් කරගෙන යනවා. ඉතින් කැම්පස් එල්ලීට වෙලා අපි මේ ශේෂයට ආවට පස්සේ අමිලස ගිහාන්ස අපි තුන්දෙනා හම්බ වෙන ගොඩක් අවස්ථාවලදී අපි මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් අපි මේකට යන වියදම් හදලා තියෙනවා. ඉතින් අපිට ඒක කරගන්නවා කියලා හිතා ගන්නත් බැරි තත්ත්වයක තමයි අපි මූල ආරම්භය පටන් ගත්තේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා යම් දවසකදී ආය අපි මේ කොහොම හරි කරනවා කියලා තැනකට එනවා. ඉතින් ඒක තමයි ගිය අවුරුද්දේ පළවෙනි වතාවට බොඩ් බෑෂ් එක සංවිධානය වෙන්නේ. ඉතින් අපිට ඕන වෙනවා මේ අවුරුද්දේ වෙද්දී අපිට පුළුවන් උපරිමයෙන් මේක කරන්න. කිසිම කෙනෙක් කියන්නේ අපේ එකක් විදිහට අපේ වියදමෙන් අපේ ළමයි වෙනුවෙන් අනාගත තාක්ෂණ වේදීන් වෙනුවෙන් අපිට කරන්න ඕන වෙනවා. ඉතින් ඒකත් එක තමයි අපි බොඩ් බෑෂ් එක මෙතෙන් එන්නේ. ඉතින් ඒක තමයි අපේ බොඩ් බෑෂ් එකේ කතාව. ඉතින් මේ කතාව ඇතුලේ මට ඕන වෙනවා මම රොබෝටික් ඉගෙන ගත්ත කෙනෙක් විදිහට රොබෝටික් ඉගෙන ගන්න බෑ. බිත්ති හතරක් ඇතුළට වෙලා රොබෝටික් ඉගෙන ගන්න බෑ. ඒක අපි ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඉතින් මම දකිනවා මෙතන මේ බැටල් එක ඇතුලේ මම අද මාර සතුටු වෙච්ච දවසක්. ඒකට හේතුව මම අද දකිනවා මේ බැටල් එක ඇතුලේ ගෑනු ළමයි රොබෝලා හදන් එනවා. ඒක සාමාන්‍යයෙන් අර අපි හිතන්නේ නැති ලෙවල් එක. ඊට පස්සේ ෆයිනල් එකට ගිහිල්ලා තියෙනවා අපේ ඉගෙන ගන්න ගෝල් එක. දැන් ඊගාවට ප්ලේ කරන්න ඉන්නේ. ඉතින් මෙයාලා අපෙන් ප්‍රශ්න අහනවා පන්තිය තුල ඇවිල්ලා මෙහෙම කරන්න පුළුවන් සර් මෙහෙම කරන්න පුළුවන්ද කිය. එයාලා දවසෙන් දවස බොඩ් බෑෂ් එක තියෙනවා කියලා කියද්දි මාස ගණන් කලින් එයාලා රෙඩි වෙනවා. ඒ රෙඩි වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි රොබෝ කෙනෙක් හැදෙන්නේ. ඉතින් මේ රොබෝගේ ඇතුලේ තියෙනවා මාර ෆිසික්ස් පාර්ට් එකක් තියෙනවා. එයාලා ඒකේ බර බැලන්ස් කරන්න ඕනේ. අපි එයාලට මාර රූල්ස් ගොඩක් දීලා තියෙනවා. මෙච්චරට වඩා බර වැඩි වෙන්න බෑ. මේ ගාන ඇම්පියර් ගානක් තියෙන්න ඕනේ. දැන් සමහර අය බොඩ් බෑෂ් එක ගන්න අතරතුර මයෙන් අහනවා හෙන පවර්ෆුල් රොබෝලා ඉන්නවා. එයාලා වැඩිපුර මේවා දාලා ඇති නේද? එහෙම බෑ. අපි රූල්ස් දාලා තියෙනවා. රොබෝගේ දිග පළල ඉඳලා එයාලා පාවිච්චි කරන්න ඕනේ බැටරි එකේ ඉඳලා එයාලා පාවිච්චි කරන්න ඕනේ වෙපන් එකේ ඉඳලා හැම දෙයකම දාලා අපි රූල්ස් දාලා තියෙනවා. ඇත්තටම රූල්ස් දාන්න නැතුව හදන්න තිබ්බනම් හොඳයි. හැබැයි අපිට මේක කම්පිටිෂන් එකක් වෙන නිසා අපිට එහෙම රූල්ස් දාන්න වෙනවා. ඉතින් ඒ රූල්ස් එක තමයි මෙයාලා මේක ටික හිත ඩෙවලොප් කරන්න. ඉතින් එතන තමයි ඇත්තටම ඔටෝමොබයිල් තියෙන්නේ, ඉලෙක්ට්‍රොනික තියෙන්නේ, රොබෝටික් ටෙක්නොලොජි තියෙන්නේ. ඉතින් ඔක්කොම එකතු වෙලා තමයි මෙහෙම රොබෝ කෙනෙක් හැදෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මෙතන බැටල් කරපු හැමෝම තරුණ වයස කට්ටිය. මෙයාලා ඔය හදලා තියෙන රොබෝ කෙනෙක් මම විශ්වාස කරනවා සාමාන්‍ය ඉංජිනේරුවෙක් ඒ පැත්තට ඇටෙන්ෂන් එකක් දීලා නැත්නම් එයාලටත් ලොකු ගේමක්. ඒ සම්බන්ධයෙන් යම් ඉගෙන ගැනීමක් කරලා නැත්නම් එයාලට සෑහෙන කාලයක්, සෑහෙන ශ්‍රමයක්, සෑහෙන වෙලාවක් නාස්ති කරලා හදන්න ඕනේ රොබෝ කෙනෙක් තමයි මෙයාලා මේ පොඩි වයසෙන්, තරුණ වයසෙන් හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි පිළිගත්තත් නැතත් ලෝකේ අනාගතේ මේක. ඉතින් අපිට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේ අනාගතයට සූදානම් වෙන්න. ඉතින් ඒක නිසා මම හිතනවා අපි මේ කරපු වැඩෙත් එක්ක මම කැම්පස් එකේ ඉන්නකොට පෝෂණය වෙච්ච දේ ඒ ලෙවල් වයසේ සමහරට ඊට කලින් දැන් මගෙන් ඇවිල්ලා අහුවා පොඩි කෙනෙක් මෙච්චරක් විතර මං හිතන්නේ 8 වසර විතර ඇති. ඊගාව අවුරුද්දේ කම්පිටිෂන් එක තියෙනවද? අපිට රොබෝ කෙනෙක් දාන්න පුළුවන්ද? අන්න ඒක තමයි අපි රොබෝටික් ටෙක්නොලොජි එකට ආස කරන්න හේතුව. අන්න එහෙම කොහේ හරි මොළයක පෝෂණය වුණා නම් ඒ සිතුවිල්ල මම හිතනවා අපේ අනාගත තාක්ෂණික ශ්‍රේෂ්ඨයට ලංකාවේම අනාගත තාක්ෂණික ශ්‍රේෂ්ඨයට අපිට මට අමිලස්සට ගිහාන්සන්ට මෙතෙන් ආපු ගුරුවරුන්ට මෙතන වැඩ කරපු ළමයිට මේ ඇතුලේ හිටපු හැමෝටම මොන හරි දෙයක් කරන්න පුළුවන් වුණා කියලා. ඉතින් අන්නේ අවංක සිතුවිල්ලත් එක තමයි අපි මේක සංවිධානය කරන්නේ. ඉතින් කෙනෙකුට මේක එක විදිහට දකින්න පුළුවන්. හැබැයි අපිට ඕන වෙන්නේ අපි තාක්ෂණවේදී ගුරුවරුන් විදිහට තාක්ෂණයෙන් ප්‍රායෝගිකව දේවල් විසඳන ළමයි පිරිසක් ඇති කරන්න. ඉතින් ඒක හැමෝටම කරන්න බැරි වෙයි. හැබැයි යම් පිරිසකට හරි අපිට ඒක කරන්න පුළුවන් වුණා නම් අපි ඒක ගැන බලලා සෑහෙන සතුටු වෙනවා. ඉතින් මේ වැඩ ඇතුලේ
මුලින් ඉඳලා පටන් ගත්තොත් තමිලිස ගිහන්ස ඇතුළුව කාශ්‍යපස සෑහෙන උදව් ටිකක් දෙනවා. ඉතින් මේ දකින සියලුම අර එකිනෙකට මැච් වෙලා තියෙන දේවල් ඩිසයින් කරන්න කාශ්‍යපස අපිට උදව් වෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන ඕගනයිසර් තමයි චතුර ගිය අවුරුදු වගේම. ඉතින් චතුර කියලා කියන්නේ පොඩි කොල්ලෙක් අපිට වඩා සෑහෙන බාල කොල්ලෙක්. හැබැයි එයාගේ වැඩ ගොඩක් ලොකුයි. ඉතින් අපිට සෑහෙන සපෝට් එකක් හම්බෙන්නේ චතුරගෙන්. ඉතින් අපි බැලුවොත් චතුර අපි පිරිස මං හිතන්නේ අපි දවස් 4ක් විතර නිදාගෙනත් නැහැ. මොකද මේ අපි ගහන පළවෙනි ලයිට් එකේ ඉඳලා අපි මෙතන ඉඳලා තියෙනවා. ඉතින් මේ මොකද ඒ ඔක්කොම අපිට ඕන විදිහට වෙන්න ඕන නිසා. ඉතින් එතන චතුර ඇතුළුව අපේ ඉන්ස්ට්‍රක්ටින් පැනල් වල ඉන්න අපෙන් ඉගෙනගත්ත ගෝලයෝ රෑ එළි වෙන්න සමහර අය ඉන්නවා තාම මේක ඇතුලේ බොඩ් බෑෂ් එක දැකමු නැති අය. අපේ ඉගෙනගත්ත මේ වැඩේට සම්බන්ධිච්ච අය ඉන්නවා තාම පාරට වෙලා එන ගුරුවරු පිළිගන්න සමහරට එළියේ තියෙන වගකීම් එහෙම වගකීම් බෙදාගෙන මේක ලොකු ප්‍රොසෙස් එකක් විදිහට තමයි යන්නේ. ඉතින් සමහර අය ඉන්නවා මේක ඇතුලට ආසාවටවත් බලන්න එන්න බැරි වෙච්ච අය. ඒතර ගොඩක් දේවල් කැප කරලා සෑහෙන කාලයක් කැප කරලා මේක වෙනුවෙන් නොපිරිහෙලා වැඩ කරපු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. මෙච්චර ලස්සනට මේ අපිට මේ ඉවෙන්ට් එක ඉවර කරගන්න පුළුවන් වෙන්නේ මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ යාළුවගේ සපෝට් එකෙන්. කොයිම වෙලාවකවත් මමවත් අමිලසවත් ගිහාන්සවත් අපි තනියෙන් කරපු වැඩක් නෙවෙයි මේක. අපේ හැමෝගෙම සහයෝගයෙන් වර්ධනය වෙච්ච දෙයක්. ඒ වගේම මම මතක් කරන්න ඕනේ මෙතෙන්ද රොබෝල හදාගෙන ආපු අය. මෙයාලා පෞද්ගලික ධනෙ වේදම් කළා. දැන් අපි මේක ඉවෙන්ට් එකක් විදිහට පෞද්ගලික ධනෙ වේදම් කරලා කරනකොට මම හිතනවා මෙතන හිටපු රොබෝල ඔක්කොගෙන් වටිනාකම ගත්තොත් ලක්ෂ 50කට වඩා වැඩි. ඊට වඩා වැඩි මුදලක් මේ රොබෝල ඔක්කොටම හදන්න ගිහපු වටිනාකම තියෙනවා. ඉතින් මම හිතන එක අපරාධයක් නෙවෙයි. මොකද මම අර කලින් කිව්වා වගේ අපේ A level කාලේ රොබෝල හදපු මගේ බැජ් එකේ හිටපු සමහර අය ඉන්නවා. මෙතන අද ඇවිල්ලා ජජ් බෝඩ් එකේ ඉඳගෙන ඉන්නවා. මෙකාටොනික් ඉංජිනේර කෙනෙක් විදිහට එයාලා වර්ක් කරන තැන උඩටම ගිහපු අය. ලෝක එක තැන්වල වැඩ කරන අය ඉන්නවා. ඉතින් එයාලා A level කාලේ දැන් මට එක උදාහරණ ගණනාවක් කියන්න පුළුවන්. අද ඉවෙන්ට් එකට සම්බන්ධ වෙන්න බැරි තරම් බිසි වෙච්ච වැඩ තියෙන සමාජයට ඕනි යාලා නැත්තම් දෙයක් කරගන්න බැරි මට්ටමට ගිහපු අය ඉන්නවා. ඔය පොඩි වයසෙන් මේ වැඩේ පටන් ගත්තා. ඉතින් මේ ඒක නිසා ඔය මේ අතරට රොබෝල හදාගෙන ආපු ඒ වෙනුවෙන් මහන්සි වුණ සමහරට ලොකු මුදලක් වේදම් කරලා ගෙදර යනකොට බින්දුවයි ඉතුරුවක් නැහැ. කිසිම දෙයක් ඉතුරුලා නැහැ. මොකද සම්පූර්ණ රොබෝ කෑලි කෑලි වෙලා යන්නේ. හැබැයි ඔයාලේ මුදල වේදම් කරලා තියෙන්නේ රොබෝ වෙනුවෙන් ඔයාලගේ අනාගතය වෙනුවෙන්. ඔයාලගේ අනාගත බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතනවා මේ වියදම් කරලා මෙතෙන්ට ආපු අය මේකෙන් ඉගෙන ගත්ත දේ ජීවිත කාලෙටම පාඩමක් වෙයි. ඒක නිසා ඒක අපත යන්නේ නැහැ. ඔයාලා ඒක පෙරදුනත් ආය ඔයාට හිතුනොත් ඊගාව ඉවෙන්ට් එකට එන්න. ආය අපි ලබන අවුරුද්දෙත් මේක කරනවා මීට වඩා එහා ගිය එකක් විදියට. ඉතින් ඊගාව එකට එන්න. ඒක ගැන හිතලා ඒ වෙච්ච දේවල් දරා ගන්න. කොහොමත් මේක දිනන්න පුළුවන් එක්කෙනාට. හැබැයි තරඟ කරන්න පුළුවන් හැමෝටම. අපි හැම තරඟයකදීම ගන්න පුළුවන් දේවල් ගොඩක් එකතු කරගත්තා. ඒ අතර ඔයත් සමහරට ඇති පෙරදුනත්. ඒ නිසා ඒක මතක් කරලා සතුටු වෙන්න. ඉතින් ඒක නිසා යාළුවට ස්තුතිවන්ත වෙනවා. මෙතෙන් රොබෝල හදාගෙන ඇවිල්ලා මේ වැඩේ සාර්ථක කරන්න එකතු වෙච්ච ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි මෙතන අපිට ජජ් පැනල් එකේ මගේ කැම්පස් එකේ යාළුවෝ ගොඩක් හිටියා. මොරටු කැම්පස් එකේ අය කෙනෙක් හිටියා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයා එන්නේ පොළොන්නරුවේ ඉඳලා ඊරෑ. ඒ ඇවිල්ලා තාම පොඩ්ඩක්වත් නිදිමතක්වත් කිසිම දෙයක් නැහැ. අපිත් එක්ක වැඩේ ඉන්නවා. ඉතින් ඒ අයලා රොබෝටික් කරපු කට්ටිය ගොඩ කාලයක්. ඉතින් එයා කියනවා මෙතන දැකපු රොබෝ කම්පිටිෂන් එක මෙතන තිබ්බ රොබෝලගේ ඩෙවලොප්මන්ට් එක ලංකාවේ මීට කලින් කවදාවත් දැකලා නැහැ කියලා. එයාලා මොරටුව කැම්පස් එකේ එක UFS කැම්පස් එකේ ඕනතරම් රොබෝ බැටල් වලට සම්බන්ධ වෙච්ච කට්ටිය. ඉතින් මම හිතනවා අපි අයාලා වෙනුවෙන් දීපු වටිනාකමට එයාලගේ රොබෝලා වෙනුවෙන් සෑහෙන වටිනාකමක් දීලා තියෙන. ඉතින් ඔයාලට ඔක ඉතුරු වෙනවා. ඊට පස්සේ මම ආදරෙන් මතක් කරන්න ඕනේ මෙතන සම්බන්ධ වුණ අපේ ගුරුවරු ටික මේ දවස්වල කියලා කියන්නේ විභාගයට බොහොම පොඩි කාලයක් තියෙන්නේ. විභාග මතක් කරනකොටත් ඔළුව පුපුරන්න වගේ වෙන තත්ත්වයක ඉන්නේ. මොකද 20යි 26 A level ලං වෙලා තියෙන්නේ. එයාලට බොහොම පොඩි කාලයක් තිබ්බේ හැම ගුරුවරයාටම. ඉතින් ඒක නිසා එච්චර ප්‍රශ්න තිබ්බත් මෙතෙන්ද සම්බන්ධ වුණ ගුරුවරු ඉන්නවා. සමහරට පන්ති කට් කරගෙන සමහර වැඩ කට් කරගෙන ඒ අපි වෙනුවෙන් තියෙන ආදරයට අපි වෙනුවෙන් තියෙන ගෞරවයට ඉතින් ඒ ගුරුවරු හැමෝටම ගුරුවරු හැමෝටම මම විශේෂයෙන්ම මතක් කරනවා අපේ මුතුකල සර්ව. මොකද මුතුකල සර්ගේ තාත්තගේ අවසාන කටයුතු මුතුකල සර්ගේ සීයාගේ අවසාන කටයුතු තියෙන්නේ සමාන මුතුකල සර්ගේ සීයාගේ අවසාන කටයුතු තියෙන අද දවසේ. ඉතින් ඒක ඉවර වෙලා මම හිතනවා ඒක අපිට තියෙන ආදරේ ඒකත් එක්ක අපේ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙන කොහොම හරි මේ වැඩ කටයුතු ඉවර කරලා ඉතින් ඒ වගේ මාර කැපකිරීම කරලා ආපු ගුරුවරු ටිකක් ලංකාවේ ඉන්න දැවැන්ත චරිත ටිකක් අපි වගේ පොඩි මිනිස්සු ගාවට අපි වගේ
චූටි කොල්ලෝ ටිකක් ගාවට ඇවිල්ලා අපේ ඉවෙන්ට් එකට දීපු ගෞරවය සෑහෙන් අගය කරනවා. ඒක ගැන සෑහෙන් සතුටු වෙනවා. හදපතුලේ තියෙන ඕන වෙලාවකදී ඉදිරිපත් වෙනවා. අමතක වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒක ගැන අපේ ගුරුවරුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා එයාලත් කොන්දේසි විරහිතව සාමාන්‍යයෙන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් ගත්තොත් සමහරලාට එයාලා ඒක කරන්නේ යම් රෙගුලේෂන් එක. මොකද එයාලගේ වෘත්තිය තමයි ඒ. හැබැයි අපිත් එක තියෙන බන්ධනයට කිසිම දෙයක් ඕනේ අපි මේක වෙන උදව් කරනවා. සමහර විට රොබෝ කම්පිටිෂන් එක වෙනුවෙන් තියෙන ආසාවට ඒක කරන්න ඕනේ කියන එකට. දැන් අද ඇවිල්ලා හිටියා සමහර YouTubersලා ලයිව් එක දැකලා ඇවිල්ලා බලන්න හිටපුවා හිටියා. ඉතින් මේ එහෙම මේක සම්බන්ධයෙන් අර හදපතුලෙන් එන කැක්කුමක් තියෙන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා තමන් වෙනුවෙන් තමන් දෙයක් කරගත්ත මේක ඇතුලේ මොන හරි දෙයක් නිර්මාණය කරගත්ත ගොඩක් අය අපිට සම්බන්ධ වුණා. ඉතින් එයාලට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ රොයල් මාස් මේ සුගතදාස ස්ටේඩියම් එකේ මේන් ඉන්ජිනියර්ස්ලා දෙන්න ඇතුළුව එතන එක ඉන්ජිනියර් කෙනෙක් ඉන්නවා ටෙක්නොලොජි වලින්ම ගිහුව. ඉතින් එයා සහ මොරටු ඉන්ජිනියර් කෙනෙක් ඉන්නවා. ඒ දෙන්න ඇතුළුව මේක ඇතුලේ හිටපු ස්ටාෆ් එක අපිට සාමාන්‍ය වෙන ඉවෙන්ට් වලදී හම්බෙන්නේ නැති දෙයක් අපි වෙනුවෙන් සූදානම් කරලා. ඉතින් මේ ඇත්තට මේක ඇතුලේ ඇන කෑල්ලක්වත් හරියට ග්‍රිල් කරගන්න බැරි තැනක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් කියනවට වඩා ලංකාවේ අනාගත ටෙක්නොලොජි එක වෙනුවෙන් එයාලා සෑහෙන තැන්වලදී මීටින් දාගෙන නෑ අපි මේක කරන්න දෙමු, අපි මේක මෙහෙම කරමු කියලා ඇග්‍රී වෙලා කලින් ඉවෙන්ට් එක බලලා මේක යහපතක් වෙන්නේ කියලා තීරණය කළා. අපිට සෑහෙන ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් එයාලත් ආදරෙන් මතක් කරනවා අපිට දීපු සහයෝගය ගැන. ඒ වගේම අපේ මේ ඉවෙන්ට් එක අවසාන වශයෙන් කරගෙන යන්න මෙතන සවුන්ඩ් ලයිට් ඊට පස්සේ ලයිව් එක ගන්න භාග්‍යයල ඇතුළු සියලුම පිරිස මේක ඇතුළේ හිටපු සියලුම පිරිස එයාලගේ ඉවෙන්ට් එකක් කියලා හිතාගෙන අපි වෙනුවෙන් උදව් කරා. කොන්දේසි විරහිතව මෙතන නිදාගත්ත නැතිතරත සෑහෙන ප්‍රමාණයක් ඉන්න ඊයර එළිය වැටෙනකම් මේක ඇතුළේ වැඩ කරපු. ඉතින් එයාලට හදපතුලෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට මේ ඉවෙන්ට් එක සාර්ථක කරගන්න එයාලා සෑහෙන සපෝට් එකක් දුන්නා. ඉතින් එකී මේකී නොකී හැමෝටම අපි වෙන උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න දුන්නේ ගැන. අවසාන වශයෙන් අපි මෙතන මේ ඉවෙන්ට් එක සාර්ථක කරගෙන යන්න සහයෝගය දුන්නු අයියා, ඊට පස්සේ අපේ කමෙන්ටරි හිටපු අයියලා දෙන්න, ඊට පස්සේ අපේ වොයිස් කට් ගන්න සෑහෙන සපෝට් එකක් දුන්න පිරිසක් හිටියා. මේක ප්‍රසන්ට් කරන්න, මේක ඔයාලා අතරට අරන් යන්න, මේක අලංකාරවත් කරන්න, මේක ඔයාලට දැනෙන විදිහට අරන් යන්න මෙතන ඉදිරිපත් කිරීම කරපු ඔයාලා හැමෝටම ස්තුතියි. කොහොම වුණත් මේ සුගතදාස ස්ටේඩියම් එකේ සුගතදාස ස්ටේඩියම් එක තමයි ලංකාවේ තියෙන ලොකුම ගේම් ඉවෙන්ට් තියෙන ඉන්ඩෝ ස්ටේඩියම් එක. මේක තමයි ලංකාවේ තියෙන හොඳම තැන කිව්වත් හරියි. ඉතින් මේක අවුරුදු 35ක අතීතයක් තියෙන එකක්. අවුරුදු 35ක අතීතයක් මේක ඇතුලේ හැමදාම ෆයිට් කරපු එක උනේ. හැමදාම ෆයිට් කරපු එක උනේ. එක ඒ වගේ. ලංකාවේ නෝන දැන් අපි මේක බලන් ඉන්න දවසෙත් රටවල් 5ක විතර කට්ටිය නෙට් බෝල් මැච් එකක් ගියා. ඉතින් හැමදාම මේකේ එක රටවල් වල කට්ටිය ඇවිල්ලා ලංකාවේ කට්ටිය සෑහෙන ෆයිට් කරන තැනක් තමයි මේ තිබ්බේ. ඉතින් මේකේ අවුරුදු 35කට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ අපේ පොඩි අමලසට ගිහන්සට අපිට පුළුවන් වෙනවා අවුරුදු 35කට පස්සේ පළවෙනි රොබෝ බැටල් කරන ඉවෙන්ට් එක කරන්න. ඉතින් ඒ ගැන මාර ආඩම්බර වෙන අවසාන වශයෙන් ස්තුතියි ඔයාලා හැමෝටම. නියම වචන ටිකක් අපි දෙමුද උපුල් සර්ට හොඳ සද්දයක් ආ එකපාරක්.